සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා Miss Sain Talks YouTube channel එකට. අද මම The Blood of Youth කියන Chinese drama එකේ 21, 22, 23, 24 කියන එපිසෝඩ් 4 එකතු කරලා 6 වෙනි part එක විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවා. දිගටම මේ වගේ කතා බලන්න ඕන නම් channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. කලින් පාට් එක ඉවර උනේ ශව්සු ඇතුළු කට්ටිය දොන්ජී කියන වරාය නගරයට ඇවිල්ලා සංක්ෂේ දූපතට යන්න මූ පවුලේ නැව ගැන කතා කරන කොටසින්. 21 වෙනි එපිසෝඩ් එකේදී නැව ගැන අහන්න කට්ටියම ජෙන්ජූ කියන ගෑනු ළමයාව හම්බ වෙන්න මාළු මාකට් එකට යනවා. ජෙන්ජූ එයාලට කියනවා ඒ නැවේ අයිතිකාරයා මේ දවස්වල ගැඹුරු මුහුද බෙහෙත් හොයනවා ඒකට එයාලා දක්ෂ මිනිස්සු තෝරගන්න පරීක්ෂණයක් තියෙනවා කියලා. ලියන් මේ පරීක්ෂණය ගැන අහද්දී ඒ ගැන දන්නේ නැති ජෙන්ජු එයාලව එතනට එක්කගෙන යනවා. එතනට යනකොට එතන ඉන්න සර්පයෙක්ව මිනිස්සෙක් මෙල්ල කරන්න හදනවා. ලියන් කියනවා මේ සර්පයාගේ විෂ මාරාන්තිකයි කියලත් ඒ විෂ හැම විෂකටම බෙහෙතක් විදිහට ගන්න පුළුවන් නිසා මේ සර්පයාව මිල කරන්න බැරි තරම් වටිනවා කියලත්. ශව්සු මම දන්නවා මේ නැව කොහෙටද යන්නේ කියලා කියනකොට ලියන් කියනවා එයාලා යන්නේ සංක්ෂේ දූපතට මොකද මේ සර්පයෝ ඉන්නේ ඒ පැත්තේ කියලා. එතන සර්පයාව අල්ලන මිනිස්සයාට සර්පයා දෂ්ට කරන නිසා එයා ෆේල් කියලා එයාට විෂනාශකයයි සල්ලි දීලා එයාව යවනවා. මේ දේවල් නිසා ලෙවූජියේ කියනවා මූ පවුල හරිම නින්දිතයි සල්ලි දීලා මිනිස් ජීවිත ගන්නවා කියලා. ඒක ඇහුණු මූ පවුල ප්‍රධාන සේවකයා සර්පයාව එයාලගේ පැත්තට යවනකොට ලියන් එයාගේ තලයකින් ඒ සර්පයාට පහර දෙනවා. එතකොට ලෙවූජියේ කියනවා ඒ සර්පයාව හරියට හීලෑ කරලා නැති නිසා එයාව මරන්න ඕනේ කියලා සර්පයාව මරන්න හදනකොට මූ පවුල ප්‍රධාන සේවකයා වන ලියන් කියනවා එයා බය වුණ නිසායි එහෙම කරේ ඒ නිසා එයාට අනුකම්පා කරන්න කියලා. එතකොටම මූ පවුලේ සේවකයෙක් ඇවිල්ලා ලියන්ට දෙයක් කියන නිසා ලියන් මේ කට්ටියට කියනවා අපේ මාස්ටර්ට ඔයාලව හම්බ වෙන්න ඕනේ කීවා කියලා එයාලව එක්කගෙන යනවා. නැවට යනකොට එතන ඉන්න මූ පවුලේ තුන්වෙනි පුතා වන මූ චුන්ෆන් මේ කට්ටියට කතා කරනකොට ශව්සු එයා ශව් වූෂින් කියලා කියනවා. එතකොට ලෙවූජේ ලියනුයි මේ මොකද උනේ කියලා එයා දිහා බලලා ඒ දෙන්නත් බොරු නම් දෙකක් කියනවා. ඒ නම් අහපු මූ චුන්ෆන් කියනවා ඔයාලට බොරු කියන්න ඕන නම් මීට වඩා ලස්සනට කියන්න උත්සාහ කරන්න කියලා. බොරු නම් කීව එක මාට්ටු වෙන නිසා ලෙවූජේ ශව්සුයි දෙන්න එයාලගේ ඇත්ත නම් කියන අතරේ ලියන් මම තාන් මෝහ කියනකොට අර දෙන්න ඒ මොකද උනේ කියලා බලනවා. එතකොට ලියන් හිතනවා මගේ නම හැමෝම දන්නවනේ ඒක ලොකු කරදරයක් වෙයි කියලා. මූ චුන්ෆන් එයාලගෙන් අහනවා ඔයාලා මේ පැත්තේ කට්ටිය නෙවෙයිනේ ඇයි මෙහෙට ආවේ කියලා. එතකොට ලියන් කියනවා මේ මගේ කනිෂ්ඨ සහෝදරයන් කියලත් අපි ආවේ ලොකු කඳු මුදුන් වගේම විශාල මුහුද බලන්න කියලාත්. එතකොට මූ චුන්ෆන් කියනවා මගේ නැවට පුළුවන් මුහුදේ ඕන තරම් දුර යන්න ඒත් ඔයාලගෙන් උදව්වක් විදිහට මට සර්පයෝ 3 දෙනෙක්ගේ පිත්තාශය ඕනේ කියලා සර්පයෝ ගැන විස්තර කරනවා. එතකොට ලියන් කියනවා මේ සර්පයෝ 3 දෙනාම අධික විෂයි මොකටද ඔයාට ඒව ඕනේ කියලා. එතකොට මූ චුන්ෆන් කියනවා මගේ අයියට අමුතුම ලෙඩක් තියෙන නිසා කිසිම කෙනෙක්ට එයාව හොඳ කරන්න බෑ කියලත් මට හම්බෙන් පරණ බෙහෙත් වට්ටෝරුවක් හම්බ වුණා ඒකේ තිබුණා මේ සර්පය තුන්දෙනාගේ පිත්තාශය ඕනේ ඒ ලෙඩේ හොඳ කරන්න කියලා. ඒ වගේම එයා කියනවා ඔයාලා මට උදව් කරන්න කැමති නම් මම ඔයාලව ලෝකයේ කෙළවරට උනත් එක්කන් යන්නම් කියලා. එතකොට ශව්සු කියනවා අපි සංක්ෂේ දූපතට ලං වුණාම ඔයාට පිත්තාශය දෙන්නම් ඔයා ඊට පස්සේ පොඩි බෝට්ටුවක් අපිට දෙන්න අපි දවස් 7කින් ආපහු එන්නම් කියලා. එතකොට මූ චුන්ෆන් ඒකට කැමති වෙලා අපි දවස් 3කට පස්සේ පිටත් වෙනවා කියලා කියනවා. ඊළඟට යක්ෂාවේශ වෙලා ඉන ලීහාංගී ලෙයිහොන් එක්ක සටන් කරලා එයාට පහර දෙනවා. එතකොට ලෙයිහොන් ලීහාංගීට කියනවා ඔයා දැන්වත් එයාලගේ පස්සෙන් යන එක නවත්තන්න කියලත් මම දිහා හොඳට බලන්න මම ලෙයිහොන් කියලාත්. එතකොට ඒ නම අහපු ලීහාංගී එයාට බනිනවා ඔයාගේ සහෝදරයා ජව් යූජන්ට එදා අභියෝග කරන්න ගියේ නැත්නම් මටයි එයාටයි එකට ඉන්න තිබ්බා කියලත් මම ඔයාව බලන්න ලෙයිබල කොටුවට යන්නේ නැතුව හිටියානම් ජව් යූජන් මැරෙන්නේ නැහැ කියලාත්. ඒ වගේම මේ හැමදේම ඔයා නිසා උනේ ඒ නිසා මැරෙන්න කියලා ආපහු ලෙයිහොන්ට පහර දෙන්න යනකොට එතනට වූෂින් ඇවිල්ලා ඒක නවත්තනවා. වූෂින් ලෙයිහොන්ට කියනවා මම යක්ෂාවේශ වුණ අයව හොඳ කරන්න දන්නවා කියලත් ලීහාංගීට හොඳ සිහිය එන්න මම මන්ත්‍ර ටිකක් කියන්නම් කියලාත්. එතකොට වූෂින් මන්ත්‍ර කියන්න අරගෙන ඒව මට මතක නෑනේ කාලයක් ගිහිල්ලා නිසා මොනා වුණත් මම මාස්ටර්ගේ අඩිපාරේ යන්නේ නෑ කියලත් ලෙයිහොන්ට කියනවා මම වෙනුවෙන් එයාගේ අවධානය වෙන පැත්තකට යවන්න ඕනේ කියලාත්.
එතකොට ලීහොන් එයාගේ බලයෙන් ආරක්ෂක ගාන්ටාරය කඩනකොට ලීහාංගී විහික්ක වෙනකොටම වූෂින් ගිහිල්ලා එයාගේ යක්ෂාවේශය අයින් කරන්න මන්තර කිහිපයක් එක්ක ලීහාංගීට පහර දෙනවා. එතකොට ලීහාංගීගේ රතු පාට ඇස් ආපහු කළු පාට වෙලා හරි සිහියට එනවා. ඊළඟට ලීහාංගී වූෂින්ට කියනවා යේදිංජේ වීර පෙනුමක් වගේම එයා පාලකයෙක් විදිහට පේන හැසිරීමකුත් තිබ්බා කියලත් ඒත් ඔයා ඒ වගේ නෙමෙයි කියලා. ඒ වගේම එයා කියනවා යේදිංජේ මට සටන් කලාවේ පියවර කිහිපයකුත් උගන්වලා දීලා තියෙනවා කියලා. එතකොට වූෂින් ලීහාංගීගෙන් අහනවා තාත්තා මැරෙන වෙලාවේ එයා අන්තිමේට හම්බ වුණේ කාවද කියලා. එතකොට ලීහාංගී කියනවා එක ගෑනු කෙනෙක්ව හම්බ වුණා එයා දෙයක් කීවට පස්සේ යේදිංජේ එයාගේ බෙල්ල කපාගෙන සියදිවි නසා ගත්තා කියලා. එතකොට වූෂින් කියනවා මම ඔයාව පරීක්ෂා කරා ඔයාට ඔයාගේ බලයෙන් දැන් ඉතිරි වෙලා තියෙන්නේ 120ක් විතරයි ඒක ඔයාගේ සතුරන්ට දැනගන්න දෙන්න හොඳ නෑ කියලත් ඒ නිසා ඔයා ශ්වේවියේ නගරයට ගිහිල්ලා හොඳ වෙන්න කියලා. ඊළඟට ෂවුසු ඇතුළු කට්ටිය නගරේ ඇවිදිනකොට එයාලට මූචුන්ෆන්ව හම්බ වෙලා කට්ටියම ඇවිදින්න යනවා. ඒ යනකොට එයාලා ඉස්සරහට ජින්වෙයි නපුංසකයා ඇවිල්ලා ඉන්නව දකින ෂවුසු මූචුන්ෆන්ට කියනවා එයා ඇවිල්ලා ඉන්නේ මාව අත්අඩංගුවට ගන්න කියලත් මගේ මාස්ටර් සුවඳදුම් දරන නපුංසකයා වෙන ජෙඩ් දේවතාවා ඒත් මට සටන් කලාව වගේම නපුංසකයෙක් වෙන්න ඕනේ නැති වුණ නිසා මම පැනලා ආවා කියලා. ඒ දිහා ලියනුයි ලෙයූජේ මෙයා මොනවද මේ කියවන්නේ කියලා බලාගෙන ඉන්නවා. එතකොට මූචුන්ෆන් කියනවා ඒක හරිම අසාධාරණයි කෙනෙක්ට නපුංසකයෙක් වෙන්න බල කරනවද කියලත් ඔයා මගේ නැවේ යන නිසා ඔයා අපේ කෙනෙක් වෙනවා ඒ නිසා මම ඔයාව ආරක්ෂා කරනවා කියලා. එතකොට ජින්වෙයි නපුංසකයා ෂවුසුල්ට කියනවා මාත් එක්ක තිඑන්ජී වලට යමු කියලා. එතකොට මූචුන්ෆන් එයාට කියනවා එයා දැන් ඔයත් එක්ක ආවොත් ෂවුසු නෙවෙයි නපුංසක ෂව් වෙනවා කියලා. එතකොට ජින්වෙයි කියනවා ඔයාලගෙන් කෙනෙක් ගෙදරින් පැනලා ගියපු කෙනෙක් එයාද මාත් එක්ක යන්න ඕනේ කියලා. එතකොට ලෙවූජී අහනවා එයාව ගෙනියන්න ඉඩ නොදුන්නොත් මොකද වෙන්නේ කියලා. එතකොට ජින්වෙයි නපුංසකයා එයාලට පහර දෙන්න එනකොට මූචුන්ෆන් එයා එක සටන් කරන්න ගන්නවා. එතකොට ෂවුසු එයාලට නවත්තන්න කියලා එයාට මාව මරන්න උවමනාවක් නැහැ ඒ නිසා මට යෝජනාවක් තියෙනවා කියලා කියනවා. ෂවුසු ජින්වෙයි නපුංසකයාට කියනවා ඔයා තමයි තිඑන්ජී වල ඉන්න මුරණ්ඩුම කෙනා කියලා. එතකොට ජින්වෙයි කියනවා මම දොන්ජී වලට ආවේ රාජකාරි වැඩකට ඒ දවස් කීපයකට කලින් මට පණිවිඩයක් ආවා ඔයා දූපතකට යන්න හදනවා කියලා. එතකොට ෂවුසු කියනවා මගේ ළඟ ඉන්න තුන්දෙනාම දක්ෂයි ඒ නිසා ඔයාට මාව අරන් යන එක ලේසි වෙන්නේ නැහැ කියලා. එතකොට ජින්වෙයි කියනවා ඔයා හිතනවද මම මහරජතුමා කියපු දේ නිසා මෙහෙට ආවේ කියලා. එතකොට ෂවුසු කියනවා මම දන්නවා ඔයාගේ ප්‍රධානියාගේ නියෝගය රහසින් ක්‍රියාත්මක වෙනවා කියලත් අඩියක් පස්සට අරගෙන දවස් 3කින් ඔයා මගේ යාළුවෝ දෙන්නත් එක්ක සටන් කරලා දිනුවත් මම ඔයා එක්ක යන්නෙන්නම් කියලා. ඒ වගේම එයා කියනවා ෂව්යූ නීතිය අනුව වැඩ නොකරන කෙනෙක් නිසා වගේම ෂව්චොන් ඕනවට වඩා කපටි නිසා ඔයාට ඒ දෙන්නම විශ්වාස නැහැ කියලත් ඒත් ඔයා දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා ඒ නිසා ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් කියලා. එතකොට ජින්වෙයි කියනවා මුළු තිඑන්ජී නගරයම දන්නවා ඔයා කවදාවත් පොරොන්දු කඩ නොකරන කෙනෙක් කියලත් මම ඔයාව විශ්වාස කරලා දවස් 3කින් තරඟ කරන්න එන්නම් කියලා. ඊළඟට මුහුද යන නැව ඇතුලේ ඉන්න ලෙයූජියේ ෂවුසුගෙන් අහනවා ඔයා ජින්වෙයි නපුංසකයාට පොරොන්දු උනේ මොකක්ද කියලා. එතකොට ෂවුසු එයා පොරොන්දුන එක ගැන කියලා එයා යොන්ගන් කුමාරයා තමයි විශ්වාසවන්තම කියලා හිතනවා කියලා කියනවා. එතකොට එතනට ආපු චියන්ලුව ෂවුසුට කියනවා ඔයත් මට ඒ උපක්‍රමයම කරා නේද කියලත් ෂවුසු ඔයා මහ බොරුකාරයෙක් කියලාත්. ඊට පස්සේ මූචුන්ෆන් කියනවා ඔයාලා මගෙන් ඔයාලගේ අනන්‍යතාවය හැංගුවාට මම දන්නවා කියලා ලියන්ට කියනවා ඔයා තාං මෝහ නෙවෙයි ඔයා තාං ලියන් කියලා. ඒ වගේම එයා ෂවුසු ගැන අනුමාන කරන්න හදනකොට ෂවුසු කියනවා මම සටන් කලාව දන්නේ නැති කෙනෙක් විතරයි කියලා. එතකොට මූචුන්ෆන් කියනවා මම දන්නවා ඔයා ශ්වේයුවේ නගරේ හිටියේ ඔයාට ප්‍රතිකාර ගන්න ඒත් ඒක හරි ගියේ නෑ කියලා පේනවා කියලත් ඔයා දිහා බලපුවහම මට කියන්න පුළුවන් ඔයා මැරෙන්න ඉන්නේ කියලා. ඒ වගේම එයා කියනවා ඒක නිසා තමයි ඔයාව හොඳ කරන්න පුළුවන් එකම කෙනාව හොයාගෙන යන්නේ කියලත් ඒත් ඊට කලින් ඔයාට ඔයාව බේරගන්න පුළුවන් කෙනා වෙන මාව හම්බ වුණා කියලා. ඊට පස්සේ මූචුන්ෆන් ෂවුසුට එයාගේ බලයෙන් ප්‍රතිකාර කරන්න අරගෙන කියනවා දැනටමත් කෙනෙක් අද්විතීය විදිහට ප්‍රතිකාර කරලා තියෙනවා කියලා. එතකොට ෂවුසු කියනවා එයා ප්‍රසිද්ධ වෛද්‍ය රජු වන බයිසාවුගේ ගෝලයා වගේම එයාගේ උරුමකාරයා කියලා. ඒක අහපු මූචුන්ෆන් කියනවා එහෙනම් මෙයා එච්චර දක්ෂ විදිහට ප්‍රතිකාර කරලා තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෙවෙයි කියලත්
ෂව්සූගෙන් අහනවා ඔයා හොඳ වෙලා ආවහම එයාට මාව අඳුන්වලා දෙන්න පුළුවන්ද මට එයාගේ ගෝලයෙක් වෙන්න ඕනේ කියලා. ෂව්සූ ඒකට කැමති වෙලා එයාගෙන් අහනවා ඔයාට මාව සනීප කරන්න පුළුවන්ද කියලා. එතකොට මූචුන්ෆන් කියනවා මම තවත් ඔයාට ප්‍රතිකාර කරන්න ගියොත් ඒකෙන් ඔයාට තවත් හානි වෙන්න පුළුවන් මම මං ගැන ඕනවට වඩා කියෙව්වා මට හරිම ලැජ්ජයි කියලා. ඒ වගේම ෂව්සූගේ යහපත් ගතිගුණ නිසා මූචුන්ෆන් කියනවා අපිට මීට කලින් හම්බ වෙන්න තිබ්බේ කියලත් ඔයා හොඳ වුණාට පස්සේ ඔයත් එක්ක වයින් බොන්න මම කැමතියි කියලා. ඊළඟට සීකොන් චංෆන් ගාවට ලුවමින්ෂුවාන් ඇවිල්ලා කියනවා ලීහාංගී ආපහු ආවා කියලා. එතකොට ලුවෝෂියා ලීහාංගීවත් එක්කගෙන ඇතුළට යනවා. එතකොට සීකොන් චංෆන් අහනවා ඔයාගේ යක්ෂාවේශය කවුද අයින් කරේ කියලා. එතකොට ලීහාංගී කියනවා වූෂින් එක කරේ කියලත් එයාට ඕන උනේ එයාගේ තාත්තව අන්තිමේට කාවද හම්බ වුණේ කියලා දැනගන්න ඒ නිසා එයාගේ ගමනාන්තේ තියන්චී වෙයි කියලා. ඊට පස්සේ සීකොන් චංෆන් ලීහාංගීව පරීක්ෂා කරලා කියනවා මට ඔයාගේ බලය අරන් දෙන්න අවුරුදු 3කට වැඩි කාලයක් යයි කියලත් ඔයා ආයේ තනියම කන්දේ ඉන්න යන්න එපා මෙහෙට වෙලා ඉන්න කියලා. එතකොට ලීහාංගී අහනවා ලෙයිවූජියටයි ෂව්චූහටයි කොහොමද කියලා. එතකොට සීකොන් චංෆන් කියනවා චියන්ග්ලුව කිව්වා ෂව්චූහට බෙහෙත් කරන්න ඒ කට්ටියම ආකාශ කන්දට යනවා කියලා. ඒ අතරේ සංක්ෂේ දූපතට ළඟ නිසා මූචුන්ෆන් මේ හැමෝටම හොඳ කෑම වේලක් ලෑස්ති කරලා දෙනවා. එතකොට ෂව්සූ කියනවා ඔයා මම වෙනුවෙන් ජින්වෙයි නපුංසකයා අතින් තුවාල වෙන්න ගිය නිසා මම ඔයාට ඇත්තම කියන්නම් කියලත් එදා මම ඔයාට බොරු කිව්වේ ඔයා මම නිසා ලොකු අවදානමක් ගත්තා ඔයාට මොනා හරි වුණා නම් මටම සමාව දෙන්න බැරි වෙනවා කියලා. එතකොට මූචුන්ෆන් කියනවා ඔයා ධනවත් පවුලක කෙනෙක්ද කියලා ෂව් කියන වාසගමින් තියෙන පවුල් ගැන හිතලා ඔයා අධිරාජ්‍ය පවුලක කෙනෙක්ද කියලා අහනවා. එතකොට ෂව්සූ කියනවා මගේ ඇත්ත නම ෂව්චූහ කියලා. එතකොට ඒක අහපු මූචුන්ෆන් පුදුම වෙලා අහනවා ඔයා ලාංයා කුමාරයාගේ සිද්ධියෙන් පිටුවහල් කරපු ආපහු මාලිගාවට යනවට වඩා සටන් ලෝකයේ ඉන්න කැමති යොන්අන් කුමාරයා ඔයාද කියලා. මෙන්න මෙතනින් මේ කතාවේ 21 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. 22 වෙනි එපිසෝඩ් එකේදී ෂව්සූ කියනවා අනිත් හැමෝම මම වැරදිකාරයා කියලා කියන්න කියලා. එතකොට මූචුන්ෆන් කියනවා එයාලා මොනවාද දන්නේ ලාංයා කුමාරයා කවදාවත් රාජද්‍රෝහී දේවල් කරන කෙනෙක් නෙමෙයි කියලත් මට දුක ඔයා එක්ක එකතු වෙලා සාධාරණයේ වෙනුවෙන් සටන් කරන්න බැරි වුණ එකට කියලා. ඊට පස්සේ මූචුන්ෆන් තියන්චීවල මිල අධිකම වයින් වන චිවුලුබායි මේ හැමෝටම බොන්න දෙනවා. ඒ වගේම එයා ලියන්ගෙන් අහනවා ඔයාලා ආපහු ආවහම මට බයිලී දොන්ජුන්ගේ ඍතු 4 වයින් බොන්න දෙන්න පුළුවන්ද කියලා. එතකොට ලියන් කියනවා බයිලී දොන්ජුන් මාස්ටර්ගෙන් හොරකම් කරපු අන්තිම වයින් භාජනයත් අපි ඉවර කරා කියලත් බයිලී දොන්ජුන් මාස්ටර් ගමනක් ගිහිල්ලා ආපහු කවදයිද දන්නේ නැහැ කියලාත්. එතකොට මූචුන්ෆන් කියනවා එහෙනම් ඒකට කමක් නැහැ කියලා. ඊළඟට ලුවමින්ෂුවාන් ගෝලයෝ ටිකුකුත් අරගෙන එයාලට කඩු ශිල්පය පුරුදු කරනකොට එතනට සීකොන් චංෆන් ලෝෂියා එක්ක එනවා. එතකොට එතනට බයිෂාවෝ නිකායෙන් කෙනෙක් එනවා සටන් කලාකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් තියෙන ලිස්ට් එකත් අරගෙන. ඒ ලිස්ට් එකේ 8 වෙනි තැන ඉන්නේ ශ්වේයුවේ නගරයේ ලුවමින්ෂුවාන් වගේම 7 වෙනි තැන ඉන්නේ ශ්වේයුවේ නගරයේ චියන්ලුවෝ. ඒ වගේම 6 වෙනි ස්ථානයේ වංචන් කන්ද ලී ෆංසොන් 5 වෙනි තැන ලෙයි බලකොටුවේ ලෙයිවූජියේ 4 වෙනි තැන තාං වංශයේ තාංසු 3 වෙනි ස්ථානයේ තාං වංශයේ තාංලියන් ඒ වගේම පළවෙනි ස්ථානයට වූෂුවාන් නගරයේ වූෂුවාන් වගේම තියන්වයි තියන්නිකායේ ඒ අංශය තේරිලා තියෙනවා කියලා ලුවමින්ෂුවාන් කියනවා. ඒ වගේම බයිෂාවෝ නිකායේ කෙනා කියනවා ඕකේ නැති තව ටිකක් තියෙනවා টොප් රෑන්ක් කියලා. ඒ මොකක්ද කියලා ලුවමින්ෂුවාන් අහද්දී ලෝෂියා කියනවා টොප් රෑන්ක් එකේ ස්ථාන 4ක් තියෙනවා. ඒකෙන් පළවෙනියටම තේරෙන කෙනා බලවත්ම කෙනා වගේම එයාට හැම අභියෝගයකටම මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ වගේම එයා කියනවා ජීරුවෝෆන් ඒක කාලයකට කලින් ලිස්ට් එකෙන් අයින් කරා කියලා. එතකොට බයිෂාවෝ නිකායේ කෙනා කියනවා 4 වෙනි ස්ථානයේ ඉන්නේ යං චන්තියන් 3 වෙනි ස්ථානයේ සීකොන් චංෆන් වගේම තාංලියන් යූ ඉන්නේ 2 වෙනි ස්ථානයේ ලෝචින් යන් වගේම බයිලී දොන්ජුන් ඒ වගේම එයා කියනවා පළවෙනි ස්ථානයේ මෝයි ඉන්නේ කියලා. ඒ නම අහපු හැමෝම පුදුම වෙලා අහනවා ඒ කවුද කියලා. ඒ අතර ඒක කියවපු යං චන්තියන් ඒ ලිස්ට් එක දූවිලි කරලා තරහෙන් අහනවා මෝයි කියන්නේ කවුද කියලා. ඒ වගේම ඒක අහපු ලේබල් කොටේ ප්‍රධාන ගෝලයා ලෙයුන්හර්ට කියනවා මම සටන් කලා ලෝකේ ඉන්න හැමෝම ගැන දන්නවා ඒත් මෝයි කියන නම කවදාවත් අහලා නැහැ කියලා. ඒ වගේම ඒ නම කියවපු චීතියන්චන් කියනවා මෝයි කියන නම ගොඩ කාලයකට පස්සේ අහන්න ලැබුණේ කියලා. ඊළඟට මූචුන්ෆන් මේ කට්ටියට කියනවා සංක්ෂේ දූපත ළඟට අපි ඇවිල්ලා ඉන්නේ කියලා.
එතකොට ලියන් එයාට කියනවා ඔයා බය වෙන්න එපා ඔයාට ඕන කීව දේ අපි අනිවාර්යෙන් දෙනවා කියලා. එතකොට මුචුන්ෆන් කියනවා ඒවා ඕනේ නැහැ ෂවුස්ට ගොඩක් වෙලා ඉන්න බැරි වෙයි ඒ නිසා ඔයාලා ගිහිල්ලා එයාව හොඳ කරගෙන එන්න කියලා. එතකොට එතනට යේරුවෝයි එනවා දකින මේ කට්ටිය එයාට කතා කරනවා. යේරුවෝයි කියනවා මට ආපහු තේන්චි වලට යන්න ඕනුනේ නැහැ ඒ නිසා මම හොරෙන් ආවා කියලත් මම ආවේ ෂවුස් වෙනුවෙන් මට ඕනේ එයාට තේන්චි වලට යන්න උදව් කරන්න කියලා. ඊට පස්සේ මූචුන්ෆන් අහනවා මම ඔයාලව ගන්න දවස් කීයකින් එන්න ඕනද කියලා. එතකොට ෂවුස් කියනවා මට ජීවත් වෙලා ඉන්න තියෙන දවස් 5යි ඒ නිසා දවස් 4කින් එන්න කියලා. පහුවදා මේ කට්ටියම සංශය දූපතට යනවා. එයාලා කන්ද මුදුනට එනකොට කෙනෙක් එයාලා ඉන්න තැනට එනවා දකින ෂවුස් එයාගේ හැකියාවන් ගැන වර්ණනා කරනවා. එතනට ආපු අමරණීය කෙනෙක් වෙන මෝයි මේ කට්ටියටම කතා කරනවා. එයාව දක්පු යේරුවෝයි ෂවුස්ට කියනවා එයාලගෙන් මට හුරු පුරුදු සුවදක් එනවා කියලා. එතකොට ෂවුස් අහනවා ඔයාට එයාව හම්බ වෙලා තියෙනවද කියලා. එතකොට යේරුවෝයි කියනවා හරියටම කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෝයි මෙයාලට නවතින්න පුළුවන් තැනකට එක්කන් ඇවිල්ලා එයාලා හැමෝගෙම මහන්සිය නැති කරනවා එයාගේ බලයෙන්. ඊළඟට එයා ෂවුස්යි යේරුවෝයි දෙන්න ළඟට ගිහිල්ලා කියනවා ඔය දෙන්න නේද මගෙන් පිහිට පතන්න ආවේ කියලා. එතකොට ෂවුස් අහනවා ඇයි ඔයා ඒ අපි දෙන්න කියලා හිතන්න කියලා. එතකොට මෝයි කියනවා ඔය දෙන්නගෙන් කෙනෙක්ගේ ශක්ති මාර්ගය අවුල් වෙලා වගේම මරණාසන්නව ඉන්නේ කියලත් අනිත් කෙනා උපතින්ම රෝගාතුරයි ඒ නිසා මේ වෙනකොටත් මැරිලා ඉන්න ඕනේ කියලා. එතකොට ලියන් කියනවා අමරණීය කෙනෙකුට විතරයි බලපු ගමන් මේ දේවල් කියන්න පුළුවන් කියලා. එතකොට මෝයි කියනවා මට මේ දෙන්නව හොඳ කරන්න පුළුවන් කියලත් ඒත් මට ඔයාලගෙන් උදව්වක් ඕනේ හෙටමම ඔයාලව හම්බ වෙන්න එනකොට ඔයාලට ඒ දේ මට දෙන්න පුළුවන් නම් මම ඔයාලව හොඳ කරන්නම් කියලා. එතකොට ලියන් එයාගෙන් අහනවා ඔයා කවදා හරි මගේ මාස්ටර් බයිලි දොන්ජුන්ව දැකලා තියෙනවද කියලත් එයා අවුරුද්දකට කලින් ගියා මතකේ නැති කරන වයින් හදන්න අමරණීය රාජධානියකට කියලාත්. එතකොට මෝයි කියනවා මට එයාව අවුරුදු ගානකට කලින් හම්බ වුණා එයාගේ වයින් ගොඩක් හොඳයි කියලත් එයා ගියාට පස්සේ ආපහු එයාව හම්බ වුණේ නෑ කියලාත්. එයා ගියාට පස්සේ චියන්ග්ලුවෝ කියනවා එයා ටිකක් අමුතුයි කියලා. එතකොට යේරුවෝයි කියනවා මගේ මාස්ටර් වෙන චීතියන්චන්ගේ සුවඳමයි මෝයි ගාවත් තියෙන්නේ කියලත් ඒ දෙන්නම එක ගුරුවරයාගෙන් ඉගෙනගෙන තියෙන්න ඕනේ කියලාත්. ඒ වගේම එයා කියනවා අපි යාට ඕන මොකක්ද කියලා අහපුවාම එයාගේ ඇස්වල බැල්ම වෙනස් වුණා කියලත් අපි හිතුවට වඩා මෝයි ගොඩක් වෙනස් අපි බලමු එයා ගැන හොඩුවාවක් හොයාගන්න කියලාත්. එතකොට ලියන් මෙයාලට කියනවා මම මාස්ටර් ගැන හොඩුවාවක් හොයාගන්න ඕන මට හිතෙනවා මාස්ටර් මේ කන්දේ ඉන්නවා කියලා එයා යනවා. ඒ අතර චීතියන්චන් මතක් කරනවා එයා තරුණ කාලේ එයාගේ මාස්ටර් වෙන චින්ෆන් එක්ක යනකොට පුංචි මෝයි පාර අයිනකට වෙලා ඉන්නවා. ඒ පුංචි මෝයිගේ නංගි මැරිලා නිසා එයාව වලලන්න මෝයි තමන්ව විකුණනවා කියලා බෝඩ් එකක් එල්ලගෙන ඉන්නවා දකින තරුණ චීතියන්චන් එයාගේ මාස්ටර් චින්ෆන්ට කතා කරලා එයාට උදව් කරමුද කියලා අහනවා. එතකොට පුංචි මෝයි එයාලගෙන් අහනවා ඔයාලා මාව සල්ලි දීලා ගන්නවද කියලා. එතකොට මාස්ටර් චින්ෆන් කියනවා මම ඔයාගේ නංගිව භූමි දානය කරන්න උදව් කරන්නම් ඒත් ඔයා මගේ ගෝලයෙක් වෙන්න ඕනේ කියලා. එතකොට පුංචි මෝයි අහනවා එහෙම වුණොත් මට දෙවියෙක් වෙලා මගේ නංගිට ආපහු පණ දෙන්න පුළුවන්ද කියලා. එතකොට මාස්ටර් චින්ෆන් කියනවා එහෙම කරන්න පුළුවන් අය මම දැකලා නැහැ හැබැයි ඔයා මගෙන් ඉගෙන ගත්තොත් ඔයා මටත් වඩා බලවත් කෙනෙක් වෙයි කියලා මම හිතනවා කියලා. එතකොට පුංචි මෝයි මාස්ටර් චින්ෆන්ට දන ගහලා වැඳලා එයාගේ ගෝලයා වෙන්න තීරණය කරනවා. එතකොට ෂවුස් රුවෝයිගෙන් අහනවා මෝයිගේ සුවඳ චීතියන්චන්ගේ සුවඳ වගේම නිසා ඔයා හිතන්නේ එයා තාරකා අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් කියලාද කියලා. එතකොට රුවෝයි කියනවා එහෙට යන්න කලින් චීතියන්චන් චින්ෆන් මාස්ටර් යටතේ ඉගෙන ගත්තා වගේම ඒ මාස්ටර් ඒ කාලේ පොඩි ළමයෙක්ව ගෝලයා විදිහට ගත්තා කියලත් ඒ ගෝලයා ගොඩක් දක්ෂ වුණා වගේම චීතියන්චන්ට විතරයි දෙවනි උනේ කියලාත්. ඒත් ඒ ගෝලයාට අමරණීය කෙනෙක් වෙන්න ඕනේ කියලා මුහුදෙන් එහාට යන්න ඕනේ කියලා ගියාට පස්සේ එයා කවදාවත් ආයේ බෙයිලි වලට ආවේ නෑ කියලා. එතකොට ෂවුස් කියනවා ඒ නිසා ඔයා හිතන්නේ ඒ ගෝලයා තමයි මෝයි කියලා. එතකොට රුවෝයි කියනවා එයා වැඩක් කරන්න අපෙන් උදව් ඉල්ලුවේ එයාගේ නංගිට ආපහු පණ දෙන්න ඕනේ නිසා වෙන්න ඕනේ කියලා. ඊළඟට මෝයි මතක් කරනවා පුංචි මෝයි ගෙවල් ගානේ ගිහිල්ලා කෑම ඉල්ලනවා නංගිට කෑම දෙන්න මම ඔයාලට සල්ලි ගන්නෙ නැතුව වැඩ කරලා දෙන්නම් කියලා. ඒත් කිසිම ගෙදරක කිසිම කෙනෙක් දොර ඇරලා එයාට උදව් කරන්නේ නැහැ. ඒ තරහට එයාලට බනිනවා එදා මගේ තාත්තා හිටියේ නැත්නම් ඔයාලා හැමෝම මැරෙනවා කියලත් මට විශ්වාස කරන්න බෑ එහෙම කරලත් ඔයාලා අපි දෙන්නව බඩගින්න මැරෙන්න දාලා ඉන්නවා කියලාත්.
ඊට පස්සේ එයා එයාගේ නංගි වෙන ලියූ ගාවට ගිහිල්ලා කියනවා මට කෑම හොයාගන්න බැරි වුණා කියලා. එතකොට ලියූ තියාගෙන හිටපු රොටියක් මෝයිට දීලා කියනවා මම කෑවා මම මේක තියාගත්තේ ඔයාට කියලා. ලියූ කෑව නිසා ඒ රොටිය මෝයි කනකොට ඒක දිහා ලියූ සතුටින් වගේම ඒ රොටිය කන්න ආසාවෙන් බඩගින්න බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ ලියූට අමාරු වෙලා මැරිලා වැටෙනවා දකින මෝයි එයාට කතා කර කර අඬන්න ගන්නවා. මෝයි කියනවා ලියූ අපි ඉක්මනට ආපහු හම්බ වෙනවා කියලා විශ්වාසයි කියලා. එතකොට ලියන් එයා ළඟට ඇවිල්ලා එයාට කතා කරනකොට ඒකට තරහ ගියපු මෝයි එයාට පහර දෙනවා. එතකොට ලියන් කියනවා අමරණීය කෙනෙක් හැංගීම් වලට යටත් වෙන්නේ නැහැ ඒත් ඔයා එහෙමයි කියලා. එතකොට මෝයි ඔයා දක්ෂයි ඒත් ඔයාට මැරෙන්න වෙනවා කියලා පහර දෙනකොට ලියන් එයාගේ තලවලින් ඒ පහර නවත්තන්න උත්සාහ කරනවා. එතකොට කන්ද පැත්තෙන් වයින් වලින් පාරක් යන නිසා මෝයි එහාට යනකොට ලියන් කියනවා මාස්ටර් ඒ ඔයා නේද කියලා. එතකොට මෝයි කියනවා එයා ඇහැරිලා නැහැ ඒත් ඔයාගේ සුවඳ එයාට හුරු පුරුදු නිසා එයා ඉබේම ඔයාව ආරක්ෂා කරා කියලා. එතකොටම එයාගේ බලයෙන් ලියන්ව ගල් ගුහාවකට දාලා කියනවා බයිලී දොංජුන් අමතක වීමේ වයින් බීපු නිසා එයා ආයේ කවදාවත් ඇහැරෙන්නේ නැහැ කියලත් එයයි එයාගේ ගෝලයාවයි දෙන්නම මම සදහටම ඒ ගුහාවේ හිර කරනවා කියලා ඒ ගුහාව ගල් වලින් වහලා දානවා. ගුහාවේ හිර වුණ ලියන් ගින්දර පත්තු කරලා ඒ එලියන් ගුහාව ඇතුළට ගිහිල්ලා බලනවා. ඉස්සරහට යනකොට එයා දකිනවා බයිලී දොංජුන් මේසයක් ළඟට වෙලා නිදාගෙන ඉන්නවා කියලා. ලියන් ටක් ගාලා එතනට ගිහිල්ලා එයාට කතා කරලා ඇහැරවන්න හැදුවත් එයා ඇහැරෙන්නේ නැහැ. බයිලී දොංජුන් එයා තරුණ කාලේ හීනයක හිර වෙලා ඉන්නවා. බයිලී දොංජුන්ගේ මාස්ටර් අහනවා ඇයි ඔයා සටන් කලා ලෝකේ ප්‍රසිද්ධ වෙන්න මෙච්චර උත්සාහ කරන්න කියලා. එතකොට බයිලී දොංජුන් කියනවා මට පොඩි කාලේ ගෑනු ළමයෙක්ව හම්බ වුණා එයා කීවා මම සටන් කලා ලෝකයේ ප්‍රසිද්ධ වුණාම එයා මාව හොයාගෙන එනවා කියලා. එතකොට ඒ ගෑනු ළමයා වෙන යුඑයාෝ අශ්වයාගේ පිටේ නැගලා එයා ළඟට ඇවිල්ලා කතා කරනවා. ඊළඟට බයිලී දොංජුන්ට මැරුණු යුඑයාෝ හම්බ වෙනවා. බයිලී දොංජුන් අහනවා ඇයි ඔයා යුඑචින් වගේ ඇඳන් ඉන්නේ ඇයි මම එයාට පහර දෙන පහර ඔයා ගත්ත කියලා. එතකොට යුඑයාෝ කියනවා ඒ දේවල් දැන් අමතක කරන්න කියලා. එතකොට බයිලී දොංජුන් කියනවා මාත් එක්ක යම් මම සූකොන් චංෆොන්ට කියලා ඔයාව හොඳ කරන්නම් කියලා. එතකොට යුඑයාෝ කියනවා පරක්කු වැඩි මම දැනටමත් මැරිලා කියලත් අපි මේ ඉන්නේ හීනයක කියලාත්. එතකොට බයිලී දොංජුන් කියනවා ඔයා ඉන්න ඕනෙම ලෝකයක මම ජීවත් වෙන්න කැමතියි කියලා. මෙන්න මෙතනින් මේ කතාවේ 22 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. 23 වෙනි එපිසෝඩ් එකේදී යුඑයාෝ කියනවා මම දැනටමත් මැරිලා මට ජීවමාන ලෝකයට යන්න බෑ ඒ නිසා ඔයා දැන් ඇහැරෙන්න ඕනේ කියලා. එතකොට බයිලී දොංජුන් කියනවා මට හැරෙන්න ඕනේ නෑ මට ඔයා එක්ක ඉන්න ඕනේ මම නැගිට්ටොත් මට මෙතන හැමදේම අමතක වෙයි කියලා. එතකොට යුඑයාෝ කියනවා ඒක ගොඩක් හොඳයි නේ මම හිතනවා ඔයාට කිසි පසුතැවීමක් නැති වෙයි කියලා බයිලී දොංජුන්ට පහර දීලා එයාව ඇහැරවෙනවා. ඇහැරුණ බයිලී දොංජුන් කියනවා මේක බීවට මට හැමදේම මතකයිනේ මේක බොරුවක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට ලියන් එයාට කතා කරනකොට එයා අහනවා ඔයා කොහොමද දැනගත්තේ මම මෙහි ඉන්නේ කියලා. ඊට පස්සේ ලියන් එයාට උන දේවල් කියලා අනිත් අය ලොකු අමාරුවක වැටෙයි කියලා කියනවා. එතකොට බයිලී දොංජුන් කියනවා මෝයි උමතු වෙලා ඉන්නේ මට ඕන උනේ එයාගේ ඒ උමතුව අයින් කරන්න ඒත් එයා මාව රවට්ටලා අමතක වීමේ වයින් දුන්නා කියලා. ඊට පස්සේ දෙන්නම ගල් වලින් වහපු තැනට ගිහිල්ලා බයිලී දොංජුන් ඒ ගල් එයාගේ බලයෙන් කඩලා ඒ දෙන්නම එතනින් යනවා. ඒ අතර ලියන්ව හොයන්න ගියපු මේ 4 දෙනා ළඟට මෝයි ඇවිල්ලා වෙලාව ඉවරයි මම හොයන දේ ගන්න මම මෙහාට ආවේ කියලා කියනවා. ෂවුස් ඔයා හොයන්නේ මොනවාද කියලා අහනකොට මෝයි ඒ රූවෝයිව පෙන්නලා ඔයා කියලා කියනවා. ඒ නිසා ෂවුස් මේ 3 දෙනාට සැකස්ම හදන්න කියන නිසා ඒ 3 දෙනා ලාංඡන 3කින් සැකස්මක් හදනවා. ඊට පස්සේ එයාලා ඒක මෝයිගේ ඔළුව උඩට යවලා ඒ බලයෙන් එයාව කොටු කරන්න හදනවා. එතකොට මෝයි කියනවා මේ තාක්ෂණය මගේ මාස්ටර්ගේ එකක් කියලාත් රූවෝයිගෙන් අහනවා ඔයා චීතියෙන්චන්ගේ ගෝලයෙක්ද කියලා. ඒ වගේම එයා කියනවා ඔයාලගේ දැන් තියෙන බලයෙන් මේ සැකස්ම කොච්චර වෙලා තියාගෙන ඉන්න පුළුවන්ද කියලා බලමු කියලා ඒ 3 දෙනාටම පහර දෙනවා. ඒ වගේම අමරණීයෙකු ගාව දනින් වැටෙන්න කියලා එයාගේ බලයෙන් මේ කට්ටියව දනගස්සලා තියෙනවා. ඒ වගේම එයා රූවෝයිව අරගෙන එයාගේ ආත්මය ගන්න පටන් ගන්නවා. ඒකට ගොඩක් තරහ ගියපු ලෙයූජියට එයාගේ බලය වැඩි වෙලා අමාරුවෙන් නැගිටලා මෝයිට පහර දෙන්න ගියත් එයාගේ ළඟට යන්න බෑ. එතකොට මෝයි ලෙයූජියට බිමට වැටෙන්න පාරක් දෙනවා. එතකොට මේක නවත්තන්න කියලා බයිලී දොංජුන් එයාට පහර දෙන්න එනවා. එතකොට රූවෝයි චියන්ලුවෝ ගාවට වැටෙනවා. බයිලී දොංජුන් මෝයිට කියනවා ඔයාගේ සහෝදරිව ආපහු ජීවිතයට ගෙන්න යේ රූවෝයිගේ ශරීරය පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලත් ඒත් ඒක ඔයාට කරන්න බැරි දෙයක් කියලා.
එතකොට මෝයි කියනවා මට දේශන තියන්න ඔයා කවුද කියලා. ඊට පස්සේ ඒ දෙන්නා උණ ගස්වල මුදුනට ගිහිල්ලා සටන් කරන්න ගන්නවා. ඊට පස්සේ බයිලී දොංජුන් මට ඔයාලගෙන් උදව්වක් ඕනේ කියලා අර කට්ටියගෙම ගාව තියෙන ආයුධ එයාගේ ළඟට අරගෙන ඒ වගේ ආයුධ ගොඩක් මවනවා. ඊට පස්සේ එයා කියනවා මම හැම සටන් කලාවක්ම දන්නවා ඒ වගේම මට අමරණීය කෙනෙක්ව උනත් මරලා දාන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ ආයුධ ඔක්කොගෙන්ම මෝයිට පහර දෙනකොට මෝයි හැම එකක්ම වගේ ඇරලා එයාගේ බලයෙන් උණ ගස් කඩලා ඒ වගේම බයිලී දොංජුන්ට පහර දෙනවා. ඒත් බයිලී දොංජුන් ඒ උණ ගස් වලට පහර දීලා වගේම ඒව සේරම මගහරිනවා. ඊට පස්සේ ඒ දෙන්න සටන් කරන්න ගන්නවා. මේ සටන නිසා අහසත් අමුතු වෙලා චීතියෙන් චන්ට ඒක දැනෙනවා. ඊට පස්සේ එයාගේ අනිත් ගෝලයන්ට කියනවා පරක්කුයි පිහිටුවීම සකස් කරන්න මට එයාව දකින්න ඕන කියලා. මේ සටනේ මෝයිගේ පහරෙන් බයිලී දොංජුන් තුවාල වෙලා බිමට එනවා. එයා ශව්සල්ට වයින් වගේක් දීලා කියනවා මේක බොන්න ඔයා මැරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපහු ඒ දෙන්න සටන් කරන්න ගන්නකොට මෝයිගේ ඇස් රතු පාට වෙනවා. ඒ අතරේ අර කට්ටිය දුවන්න හදනකොට මෝයි ඒක දැකලා එයා වගේම තව කෙනෙක් එයාලා ළඟට යවලා එයාලට පහර දෙනවා. මෝයි එයාලට අපහු පහර දෙන්න යනකොට එතනට චීතියෙන්චන් එනවා. ඊට පස්සේ එයා මෝයිට කතා කරලා කියනවා ඔයා මේ කරන්නේ වැරදි වැඩක් කියලා මෝයිට පහර දෙනවා. එතකොට මෝයි කියනවා මම ඔයාට මට පහර 3ක් දෙන්න ඉඩ දෙන්නම් කියලා දන ගහලා කියනවා පළවෙනි එක ඔයා මාව එදා පාරදී බේරගත්ත එකට කියලා. ඊට පස්සේ චීතියෙන්චන් එයාට දෙවෙනි පහර දෙද්දී මෝයි දන ගහලා කියනවා මේක අපේ නිකාය වෙනුවෙන් කියලා. තුන්වෙනි පහරෙන් මෝයි කියනවා මේක අපි බෙදාගත්ත අපේ බැඳීම් වෙනුවෙන් කියලා. ඊට පස්සේ බයිලී දොංජුන් චීතියෙන්චන් ගාවට ඇවිල්ලා කියනවා ඔයාගේ පහරවල් වලින් එයාට තුවාල වුණේ නැහැ එයාව නවත්තන්න තරම් අපි ශක්තිමත්ද කියලා. එතකොට චීතියෙන්චන් කියනවා අපිට තව කෙනෙක් ඕන භූත ඇසුර දුරු කරන්න දන්න කියලා. බයිලී දොංජුන් කියනවා එහෙම කෙනෙක් නැති නිසා අපි දෙන්නට අපේ උපරිමය කරන්න වෙනවා කියලා. ඊට පස්සේ ඒ තුන්දෙනාම උණගස් මුදුනට ගිහිල්ලා සටන් කරන්න ගන්නවා. ඒ අතරේ ලෙවූජිය මමත් යන්න ඕනේ චීතියෙන්චන් කීවා භූත ඇසුර දුරු කරන්න කෙනෙක් ඕනේ කියලත් ඒ ක්‍රමය මට වූෂින් කියලා දුන්නනේ කියලා එයාගේ බලය අරගෙන උඩට ගිහිල්ලා මෝයි එක්ක සටන් කරන්න ගන්නවා. එතකොට අර දෙන්නම ලෙවූජියට බලය දෙන ගමන් බයිලී දොංජුන් ලෙවූජියට කියනවා ඔයා හොඳට කරනවා ඔයාගේ මේ දක්ෂකම අනිත් අයට බලා ගන්න වෙන්නේ නැති එක ගොඩක් දුකයි කියලා. එතකොට ශව්ස චියන්ලුවට කියනවා ඔයාට පුළුවන් නම් ඔයාගේ හෙල්ලේ උඩට විසික් කරන්න කියලා. ඒ නිසා චියන්ලුව ඒක විහික්කනකොට ශව්ස ඒ හෙල්ලේ එල්ලිලා උඩට යනවා. ඒ අතර මෝයි අර තුන්දෙනාටම එයාගේ බලයෙන් පහර දෙනවා. ශව්ස උඩට ගිහිල්ලා මෝයිට පහර දීලා වූෂින් උගන්නපු යක්ෂ ඇහැ අවදි කරවලා ඒ ඇස් වලින් මෝයිගේ ඇස් දිහා බලනවා. එතකොට මෝයිගේ යක්ෂාවේශ වෙලා තියෙන යටි හිතට මෝයි යනවා. එතනට එයා වගේම කෙනෙක් ඇවිල්ලා යක්ෂාවේශ වෙලා ඉන්න මෝයිට කියනවා අමරණීයන් හැඟීම් වලින් පීඩා විඳින්න බෑ කියලත් ඔයා කරන්න ඕන දේවල් අමතක නොකරට ඔයා අනුකම්පා විරහිත කෙනෙක් වෙලා නිසා මම ඔයා ගැන කලකිරුණා කියලාත්. එතකොට ශව්ස වැටෙන්න යනකොට බයිලී දොංජුන් එයාට දුන්න මතකයේ අමතක වීමේ වයින් එක උඩට දාලා බයිලී දොංජුන්ට කතා කරනකොට බයිලී දොංජුන් උඩට යනවා. ඒ වයින් එයාගේ බලයෙන් අරගෙන මෝයිගේ පැත්තට යවනවා. සිහිය නැති වෙන මෝයිව බයිලී දොංජුන් උණ ගහක් උඩින් තියනවා. එතකොට එයාගේ හිත අතීතයට යනකොට දකිනවා එයාගේ නංගි පාරායිනකට වෙලා ඉඳගෙන ඉන්නවා. එතකොට ලියූ එයාගෙන් කෑම ඉල්ලනකොට එයා ළඟ තිබුණු රොටියක් ලියූට දෙනවා. ඒක ගත්ත ලියූ ඒක ඔතනවද කියන මෝයි අහනවා ඇයි ඔයා දැන් ඕක කන්නේ නැත්තේ කියලා. එතකොට ලියූ කියනවා මම මේක අයියට දෙන්න තියාගන්නවා කියලා. එතකොට මෝයි අඬන ගමන් එයාගෙන් අහනවා ඔයාට හම්බ වුණේ එක රොටියයිද කියලත් ඇයි ඔයා ඒක කෑවේ නැත්තේ කියලා. ඒ වගේම එයා කියනවා අයියා ඒක දන්නේ නැතුව කෑවා කියලා. එතකොට ලියූ කියනවා මට ඕන මගේ අයියා හොඳින් ජීවත් වෙන්න කියලත් ඔයා වෙනස් වෙලා හරියට ඔයා දෙවියෙක් වගේ කියලා මෝයිව බදාගෙන අයියේ මම හැමදාම ඔයා එක්ක ඉන්නවා කියලත් කියනවා. ඒ අතර බයිලී දොංජුන් ශව්සල්ට කියනවා මම ඔයාට දුන්න වයින් ඔක්කොම ඉවර වුණා කියලත් ඔයාගේ වෙලාව ඉවර වෙගෙන එන්න කියලා. එතකොට ශව්ස කියනවා මේක මගේ ඉරණම ඔයාගේ වයින් වලින් මට කොච්චර කල් ඉන්න පුළුවන්ද කියලා කවුද දන්නේ කියලා. එතකොටම භූත ඇසුර අයින් වුණ මෝයි නැගිටලා පල්ලෙහාට ගිහිල්ලා ශව්සගෙන් අහනවා මම ඔයාව බේර ගන්න ඕනද කියලා. එතකොට ශව්ස කියනවා ඔව් ඒත් මම ඔයාගේ උදව් ඉල්ලන්නේ නැහැ කියලා. එතකොටම මෝයි ශව්සවත් අරගෙන එතනින් යනවා. මෝයි එයාව අරගෙන මණ්ඩපයකට එක්කන් ඇවිල්ලා එයාව හොඳ කරන්න ගන්න අතර කියනවා ඔයාට මෙහෙම තුවාල කරලා තියෙන්නේ ගෑනු කෙනෙක්. මොකද ඔයාගේ ඇඟේ යින් කියන ශක්තිය තියෙනවා කියලත් ඔයා ඔයාගේ ශක්තිය පාවිච්චි කරනකොට යින් කියන ශක්තිය නිසා ඔයාගේ අභ්‍යන්තර තුවාල ආපහු මතුවෙන්න හේතු වෙනවා කියලා.
ඒ වගේම එයා කියනවා ඔයාව බේරගන්න ඔයා ඔයාගේ අභ්‍යන්තර ශක්තියයි යෙන් ශක්තියයි දෙකම එකවර අතාරින්න ඕනේ කියලත් ඒකෙන් ඔයාගේ සටන් කලාවේ දක්ෂකම නැති වෙනවා ඒත් ඔයාට ආපහු පුරුදු කරලා ඒ ශක්තිය ගන්න පුළුවන් කියලා. ඒ වගේම මෝයි එයාගේ බලයෙන් ශියව්සුගේ නිලවලට පහර දීලා බලය දෙන ගමන් කියනවා මගේ ශක්තියට පුළුවන් ඔයාගේ සංගුණ ශක්ති මාර්ගයේ මැරෙන එක නවත්තන්න කියලත් ඒකෙන් ඔයාට සටන් කලාවේ ප්‍රවීණයෙක් වෙන්න හොඳටම ඇති කියලා. එතකොට ශව්සු එයාගෙන් අහනවා ඇයි මාව බේරගත්ත කියලා. එතකොට මෝයි කියනවා මම නොමගි ගියා ඒත් ඔයා මාව ඒකෙන් බේරගත්ත නිසා කියලත් මගේ තව පියවරක් තියෙනවා ඔයාට ඒක ගන්න පුළුවන්ද කියලා. එතකොට ශව්සු කැමති වෙන නිසා මෝයි එයාගේ බලෙන් ශව්සුට එතන තියෙන උණලී එක වැදෙන්න පහරක් ගහනකොට ශව්සුට සිහිය නැති වෙනවා. ඊට පස්සේ කට්ටිය මෙතනට එනකොට මෝයි එයාලට කියනවා මම ශව්සුව බේරගත්තා එයා උඩ තට්ටුවේ ඉන්නවා කියලා. ඒ වගේම එයා අමාරු වෙලා ඉන්න යේරුවෝයිව දකින නිසා ලියන් එයාව බිමින් තියෙනවා. එතකොට මෝයි එයාගේ බලෙන් යේරුවෝයිව හොඳ කරලා කියනවා ඔයාට අභ්‍යන්තර තුවාල වෙන්නේ නැති තාක් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා බයිලි දොංජුන්ට කියනවා මම විවේක ගන්න මිනිස් ලෝකයට යන්න ඕනේ කියලත් ඔයා කැමතිද මගේ ආරක්ෂකයා වෙන්න කියලත් අහනවා. එතකොට බයිලි දොංජුන් ඒකට කැමති වෙනවා. ඊළඟට චංමි ශව්චොං ගාවට ඇවිල්ලා කියනවා හෙට වාර්ෂික උත්සවයේ තියෙන නිසා විවේක ගන්න කියලා. එතකොට ශව්චොං එයාගෙන් අහනවා ඔයා හිතනවද තාත්තා ශව්චූහගේ නම ඒ ලියවිල්ල ලියයි කියලා. එතකොට ජංමින් කියනවා මම හිතනවා එහෙම වෙන්නත් පුළුවන් කියලා. ඊළඟට නැවේ එළියට වෙලා ඉන්නේ ශව්සු ළඟට මූචුන්ෆන් ඇවිල්ලා එයාත් එක්ක කතා කරලා අහනවා ගියාට පස්සේ ඔයා මොකද කරන්න කියලා. එතකොට ශව්සු කියනවා මම ආපහු ශ්‍රීයේ නගරයට යනවා කියලා. එතකොට මූචුන්ෆන් කියනවා අද තමයි අධිරාජ්‍ය මාලිගාවේ උත්සවය තියෙන්නේ කියලත් අද උත්සවයේදී මීළඟටුන් හිමි කුමාරයාගේ නම මකර මුද්‍රා ලියවිල්ල ලියයි කියලා කටකතා තියෙනවා කියලා. එතකොට ශව්සු කියනවා ඒ දේවල් වලින් මට වැඩක් නැහැ කියලත් මම කවදාවත් අධිරාජ්‍යයක් වෙන්න හිතලා නැහැ කියලා. එතකොට එතනට අනිත් අයත් ආවහම මූචුන්ෆන් ඒ හැමෝටම කියනවා අපි හැමෝම තරුණ අය අපි පරාද වුණත් බලාපොරොත්තු නැති කරගන්නේ නෑ වගේම අපි අපේ ජයග්‍රහණ ගැන ආඩම්බර වෙනවා කියලත් අපේ අතේ කඩු තියනවා වගේම අපේ හිතේ කැමැත්තක් තියෙනවා අපි කරදර හමුවේ නැසලී හැමදාම යාළුකම තියාගෙන සතුටින් නිමු කියලත්. මෙන්න මෙතනින් මේ කතාවේ 23 වෙනි එපිසෝඩ් එකත් ඉවර වෙනවා. 24 වෙනි එපිසෝඩ් එකේදී ලෙයූජිය ශව්සුගෙන් අහනවා අපි දෙන්න ස්නෝෆෝල් විලායකේ හම්බ වුණ එක හම්බයක්ද කියලා. එතකොට ශව්සු කියනවා ඒක දෛවය විසින් කල්තියම සූදානම් කරපු හම්බයක් කියලා. ඊළඟට උත්සවයට යන්න මහරජතුමා එනකම් ශව්යුයි ශව්චොංයි දෙන්න ඉන්නකොට ශව්යු ශව්චොංට පේන්නේ නැහැ කියලා සමච්චල් කරනවා. එතනට ශව්යුවලි චීතියන්චනුයි ඇවිල්ලා එයාලත් එක්ක කතා කරනවා. ටික වෙලාවකින් මහරජතුමා උත්සවයට යන්න ලෑස්ති වෙලා එළියට එනකොටම මහරජතුමාට සිහිය නැති වෙලා වැටෙනවා. ඊට පස්සේ ජංමි ශව්චොංට කියනවා මාලිගාවෙන් දන්වව්වා මහරජතුමාට හදිස්සියෙම හෘදයාබාධයක් ඇති වුණ නිසා සිහිය නැති වුණේ කියලත් ලෙඩේ භයානක නොවුනට බෙහෙතක් තාම හොයාගන්න බෑ කියලත්. ඒ වගේම මහරජතුමා දවස් 3කට කලින් රාජනියෝග 3ක් නිකුත් කරලා කියලත් කියනවා. ඒ ටිකම ශව්යුගේ ආරක්ෂකයාත් ශව්යුට කියනවා. පළවෙනි නියෝගයේ විදිහට ශව්යුඑලිටයි දොංෂූ කියන කෙනාටයි බේලි වල දේවල් කළමනාකරණය කරන්න කියලා වගේම දෙවැනි එක හැම නිලධාරියෙක්ටම වගේම හැම උසස් නිලයක කෙනෙක්ටම තියන්චි නගරයෙන් ඇතුල්වීම පිටවීම තහනම් කරලා තියෙන්නේ කියලත් තුන්වෙනි නියෝගයේ රහස් නියෝගයක් ඒක මුද්‍රාවේ අධ්‍යක්ෂක වන ජින්වන් නපුංසකයා යේ ශව්යින්ට බාර දුන්නා කියලා. එතකොට ජෙනරාල් යේ ශව්යින් සෙබලෙක්ගෙන් අහනවා රහස් නියෝගය නිසා මගේ ගෙදරට කට්ටිය ගොඩක් එනවැති නේද කියලත් ඒක රහස් නියෝගයක් නම් ඒක රහසෙම එවන්න එපයි හැමෝටම දැනගන්න එව්වේ කියලාත්. ඒ වගේම එයා කියනවා අපේ මහරජතුමා හෘද රෝගයෙන් පීඩා විඳින්නේ එයා ගොඩක් කපටි නිසා කියලා එයා ඒ නියෝගයේ දිගෑරලා බලනකොට ඒකෙ මොකුත් නැහැ. එතකොට ශව්යින් කියනවා නිලධාරීන්ට දීලා තියෙන නියෝගය නිසා නිලධාරීන් කුමන්ත්‍රණය කරන්න ගියොත් මට මේ නියෝගය අනුව පියවරක් ගන්න පුළුවන් කියලා එයාලට අඟවන්න තමයි මේ හිස් නියෝගය මට එවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයා ඒ සෙබලගෙන් අහනවා රුවෝයිගෙන් ආරංචියක් තියනවද කියලා. එතකොට ඒ කෙනා කියනවා එයාලගේ වැඩේ සාර්ථකයි ශව්චූහ ශ්වේයුවේ නගරයට ගියා වගේම රුවෝයි මිස් ආපහු තියන්චි වලට එන්න පිටත් වුණා කියලා. ඒ අතර රාජකීය වෛද්‍යවරයා ශව්යුඑලිටයි දොංෂූ කියන මහා උපදේශකවරයාටයි කියනවා මහරජතුමාගේ තත්වය අනුව එයාට සිහිය එන්න මාස 3කටත් වඩා යන්න පුළුවන් කියලා. එතකොට දොංෂූ ශව්යුඑලිට කියනවා අපි මේ ගැන චීතියන්චන්ට කියමුද කියලා. එතකොට ශව්යුඑලි දොංෂූට කියනවා එයා වෛද්‍යවරයෙක් නෙවෙයි කියලත් මට ටික දවසක් තියන්චි වලින් යන්න ඕනේ කියලා.
ඒ අතර බයිෂියාව් නිකායේ කෙනෙක් සූකොන් චංෆොන්ව හම්බ වෙන්න ඇවිල්ලා මෝයි බයිලී දොංචුන් දෙන්න ආපහු ආවේ නැත්තේ ඇයි කියලා අහනවා. එතකොට චියන්ලුවෝ කියනවා මෝයි සිහින දේශයට ගියා. එයා ඇහැරෙන්න අවුරුදු 10කට වඩා යයි. එතකන් යාව ආරක්ෂා කරන්නේ බයිලී දොංජුන්. ඒ නිසා ඒ දෙන්න ආකාශ කන්දෙන් ඉන්නේ නෑ කියලා. ඒ වගේම චියන්ලුවෝ ඒ කෙනාට කියනවා ඔයා වැදගත් දෙයක් කියන්න ආවට අපෙන් එක එක ප්‍රශ්න අහන එකනේ කරන්න කියලා. එතකොට ඒ කෙනා කියනවා අද මම තනියම නෙමෙයි ආවේ. එයා දැනටමත් හම්බ වෙන්න ඕන කෙනාව හොයාගෙන ඉන්නේ කියලත් මහරජතුමා හෘදයාබාධයක් නිසා සිහිය නැතුව ඉන්නවා කියලා. ඒ අතර ශව්සු පැත්තකට වෙලා මතක් කරනවා එයා මහරජතුමාගෙන් සටන් කලා ලෝකයේ ඇවිදින්න අවසර ඉල්ලනකොට මහරජතුමාට තරහ ගිහිල්ලා ඔයා මට ලැබුණු විශිෂ්ටතම කුමාරයා වගේම අනාගතයේදී රාජ්‍ය ඔයාට උරුම වෙනවා කියලා මිනිස්සු කතා වෙනවා කියලත් එහෙම තිබිලත් ඔයාට සටන් කලා ලෝකයේ ඇවිදින්න ඕන කියන එක මට හිතා ගන්න බෑ කියලා. එතකොට ශව්චූහ කියනවා ලාන්යා කුමාරයාත් එහෙම කරාන කියනකොට මහරජතුමා කියනවා එයා ගැනමයි කතා කරන්නේ එයාද ඔයාගේ තාත්තා එහෙම නැත්නම් මමද කියලා. ඊට පස්සේ යාගේ සටන් කලාව නැති වුණ දවසේ මහරජතුමා කියපු දේවල් මතක් කරනවා. ඔයාට සටන් කලා ලෝකයට යන්නනේ ඕන උනේ. ඒ නිසා මම ඔයාව කුමාර තනතුරෙන් අයින් කරලා යවනවා. ආයේ කිසිම දවසක මෙහෙට එන්න එපා කියලා. එතනට චියන්ලුවෝ ඇවිල්ලා උණ දේවල් ගැන ඔයා දන්නවද කියලත් ඔයා ආපහු තියන්චි වලට යනවා නම් මාවත් එක්කගෙන යන්න පුළුවන්ද කියලත් අහනවා. එතකොට එතනට ලාන්යා කුමාරයාගේ පුතා වන ෂව් ලින්චන් ඇවිල්ලා ෂව්සුට කතා කරනවා. ෂව්සු එයාගෙන් අහනවා මට ඔයාව පහුගිය අවුරුදු 4ෙම හොයාගන්න බැරි වුණා. ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ කියලා. එතකොට ෂව් ලින්චන් කියනවා කැරැල්ල දවසේ තාත්තයි මායි නගරයෙන් යන්න උතුරු දොරටුව ගාවට යනකම්ම ගියා කියලත් සුදු කොටිය අපිව නැවැත්තුවාම තාත්තා ඒකට විරුද්ධ නොවි එතනම නැවතුණා නිසා සුදු කොටිය මට විතරක් නගරයෙන් යන්න දුන්නා කියලත්. ඒ වගේම එයා කියනවා ඊට පස්සේ මම බේරිලා ලාන්යා හමුදාවයි මමයි අපි හැමෝම අනන්‍යතාවයන් හංගගෙන ජීවත් වුණා කියලා. එතකොට ෂව්සු එයාගෙන් අහනවා ඇයි එදා ලාන්යා මාමා හදිස්සියෙම නගරයෙන් යන්න ගියේ කියලා. එතකොට ෂව් ලින්චන් කියනවා දේවල් ඉක්මනින් උන නිසා මම කිසිම දෙයක් දන්නේ නෑ වගේම සුදු කොටියා මගේ තාත්තව නැවැත්තුවේ ඇයි කියලාත් මම දන්නේ නෑ කියලා. එතකොට ෂව්සු කියනවා ඒ සිද්ධිය නිසා එයා රාජද්‍රෝහී කියලා කවුරු හරි හිතාමතාම දේවල් ඇවිස්සුවා කියලා. එතකොට ෂව් ලින්චන් කියනවා මගේ තාත්තා කැරලි ගහන්න උත්සාහ කරා නම් බේලී වලින් භාගයක්ම විනාශ වෙනවා කියලාත් තියන්චි කියන පොඩි නගරේ මේ වගේ පොඩි දෙයක් නිසා එයා ද්‍රෝහීකමක් විදිහට පේන්න සලස්වපු එක මගේ තාත්තට කරපු අපහාසයක් කියලා. එතකොට ෂව්සු කියනවා එදා ලාන්යා මාමා වගේම අධිරාජ්‍යයත් මුකුත් කීවේ නැහැ හරියට ඒ දෙන්නම සම්මුතියකට ඇවිල්ලා වගේ කියලා. එතකොට ෂව් ලින්චන් කියනවා එහෙනම් ඔයා තියන්චි වලට ගිහිල්ලා ඒ දේවල් ගැන හොයලා බලන්න ඕනේ කියලාත් ඔයා මම වෙනුවෙන් එහෙ ගින්නක් ඇවිලුවාම මම ඒක අවස්ථාවක් කරගෙන තියන්චි වලට එන්නම් කියලාත්. එතකොට ෂව්සු කියනවා මම ඇත්ත දැනගත්තාම ඔයා වෙනුවෙන් ගිනි දල්වන්නම් කියලා. ඊට පස්සේ ෂව් යුවෙලි හුවාජින්ව හම්බ වෙනකොට හුවාජින් අහනවා මම කාවද බේර ගන්න ඕනේ කියලා. එතකොට එයා කියනවා ෂව් රුවජින් වෙන අධිරාජ්‍යයා කියලත් එයා හෘද රෝගයකින් පීඩා විඳිනවා කියලා උන දේවල් කියනවා. එතකොට හුවාජින් කියනවා හරි මම ඔයත් එක්ක එන්නම් කියලා. එතකොටම කන්ද බලයක් දකින ෂව් යුවෙලි අමුත්තු ආවද කියලා ලීසුගෙන් අහනවා. එතකොට ලීසු කියනවා මගේ මුණුබුරෝ දෙන්නම මෙහෙට ආවා කියලා. ඊළඟට සූකොන් චංෆොන් ෂව්සුට කියනවා ඔයාගේ තාත්තා දෙමව්පියෙක් විදිහට හොඳ කෙනෙක් වගේම හොඳ අධිරාජ්‍යයෙක් කියලා. එතකොට ෂව්සු කියනවා මම හිතුවේ ඔයා එයාට වෛර කරනවා කියලා. එතකොට සූකොන් චංෆොන් කියනවා මම ඇත්තටම එයාට ගොඩක් වෛර කරනවා කියලා. ඒ වගේම එයා කියනවා මහරජතුමා යෙදින්ජියට කරපු දේ ගැන අමතක කරන්න පුළුවන් වුණත් එයා ලාන්යා කුමාරයාට කරපු දේ නිසා මම එයාට ගොඩක් වෛර කරනවා වගේම මට එයාව මරලා දාන්න තරම් තරහයි කියලා. ඒත් එයා තාත්තා කෙනෙක් විදිහට ඔයාට හැමදේම දුන්නා වගේම හැම දෙයක්ම නිවැරදි කරන්න උපරිම උත්සාහ ගත්තා කියලා. එතකොට ෂව්සු කියනවා මම එයාට හොඳ පුතෙක් නෙවෙයි කියලා. එතකොට සූකොන් චංෆොන් කියනවා ඉබාගාත යන අය අවසානයේදී යාළගේ ගෙවල් වලට යන්න ඕන කියලා. ෂව් ලින්චන් මට කීවා ඔයාට තියන්චි නගරයට යන්න කියලා දිරිගන්වන්න කියලා. ඊළඟට චංමින් ෂව් චොන්ට කියනවා තාං නිකායේ ලොකු දෙයක් වුණා තාං ලියන් ශ්වේයුවේ නගරේ ඉඳලා ආපහු තාං නිකායට ගියා කියලත් තාං නිකායේ අය එයාගේ සටන් කලාව අයින් කරලා එයාව තාං නිකායේ නිරපලා දාන්න ගියා කියලාත්. ඒ තාං ලියන් යු හදිසියෙම එයාලා හැමෝටම පහර දීලා තාං නිකායේ අලුත් නායකයා වුණා කියලත් ඒ නිසා එයාලා තවදුරටත් අපිත් එක්ක වැඩ කරන එකක් නෑ කියලාත්. එතකොට ෂව්චොන් කියනවා ඒකට කමක් නැහැ එයාලා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එන්නේ නැහැ සතුරෙක් හදාගන්නවට වඩා ඒක හොඳයි කියලා. ඒ වගේම ෂව්චොන් කියනවා ෂව්චූහ සම්පූර්ණයෙන්ම හොඳ වෙලා ආපහු ඇවිල්ලා කියලා. ඒක ෂව්යු එයාගේ ආරක්ෂකයාගෙන් දැනගන්නවා.
ඒකට ෂව්යූට හොඳටම තරහ යනවා. ඒ අතර ලියන් තාං ලියන් යූගෙන් අහනවා ශ්වේයුවේ නගරයේ එක්ක එකතු වෙනවද නැත්නම් ඔයා දිගටම ෂව්චොන් කුමාරයාට උදව් කරනවද කියලා. එතකොට තාං ලියන් යූ කියනවා මේ වුණ දේවල් නිසා ශ්වේයුවේ නගරයේ එක්ක එකතු වෙන්න බෑ වගේම මම ෂව්චොන් කුමාරයාට උදව් කරන්නෙත් නෑ කියලා. එතකොට තාං ලියන් යූ ලියන්ගෙන් අහනවා ඔයා කාවද තෝරගන්නේ කියලා. එතකොට ලියන් කියනවා මම මගේ හදවත අනුගමනය කරනවා කියලා. මම මේ දවස්වල වයින් හදන්න ඉගෙන ගන්නවා කියලා ශ්වේෂියාව දුන්න පොත පෙන්නනවා. එතකොට ලියන් යූ කියනවා බයිලී දොන්ජුන්ගේ ඍතු 4 මත්පැන් ලාන්යා කුමාරයා වන ෂව් රුවෆම් බීලා එයාගේ අභ්‍යන්තර බලය යන්න අමාරුම උන පරාජය කරන්න බැරි අධීරයට ආවා කියලා මිනිස්සු දන්නේ නැහැ කියලා. එතකොට ලියන් අහනවා ඇයි මාස්ටර් මට ඒ වයින් බොන්න දුන්නේ නැත්te කියලා. එතකොට ලියන් යූ කියනවා බයිලී දොන්ජුන් කීව විදිහට ඒ වයින් බීලා මදි ඒ කෙනාගේ මානසික තත්ත්වයත් එක්ක ඒක සම්බන්ධ වෙනවා කියලා. ඊළඟට හුවාජින් මහරජතුමාව පරීක්ෂා කරලා ෂාව් යුවෙලියට කියනවා මට මාසයකින් මහරජතුමාව හොඳ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ෂාව් යුවෙලි සෙබලෙක්ට බනිනවා ඝාතකයෙක්ට මාලිගාවට රින්ගන්න ඉඩ දුන්නේ කොහොමද කියලා. එතකොට ඒ සෙබලා කියනවා අමුතු දෙයක් යනවා වගේ දැක්කත් මම ඒක වැඩි ගණන් ගත්තේ නැති නිසා ප්‍රධාන නපුංසකයාට එයාව අහුවෙලා එයාගේ ප්‍රහාරයෙන් පස්සේ ඒ කෙනා මාලිගාවෙන් පැනලා ගිහිල්ලා කියලත් ඒ කෙනාව ප්‍රධාන නපුංසකයා හොයාගෙන තියෙන අතෑරලා දාලා තියෙන සීතල මාලිගාව පැත්තෙන් කියලාත්. ඊළඟට ප්‍රධාන නපුංසකයාගේ පහරෙන් හොඳටම තුවාල වෙලා ඉන්න වූෂින් මතක් කරනවා මාලිගාවට නපුංසකයෙක් වගේ ඇඳගෙන එයාගේ අම්මා ඉන්න මාලිගාවට යනකොට ප්‍රධාන නපුංසකයාට අහු වෙනවා. එයා වූෂින්ට කියනවා ඔයා කොහොමද මෙහෙට ආවේ අධිරාජයා ඉන්න මාලිගාවට ඔයා ආපු නිසා ඔයාට යන්න දෙන්න බෑ කියලා එයාට පහර දෙනකොට ඒ පහර වූෂින් එයාගේ පහරින් වළක්වලා එතනින් පැනලා යනවා. ඒ පහරින් හොඳටම තුවාල වෙලා ඉන්න වූෂින් හරිම දුකින් ෂියව්සුව මතක් කරලා ඔයා මෙහෙට එන්නේ කවද්ද? මම ඔයාට ගොඩක් උදව් කරලා තියෙනවා ඒ නිසා ඔයා ඇවිල්ලා අසරණ වූෂින්ට උදව් කරන්න ඕනේ කියලා. ඒ අතර ෂව්සු වැවක් දිහා බලාගෙන කල්පනා කරලා මට දැන් ආපහු යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ කියලා අශ්වයාගේ පිටේ නැගලා තියන්චි නගරයට යන්න යනවා. ඒ අතර සූකොන් චංෆොන් ගාවට ලෝෂයා ඇවිල්ලා කියනවා ෂව්සු ඔයාට වචනයක්වත් කියන්නේ නැතුව අශ්වයාත් අරගෙන ගියා කියලා. එතකොට සූකොන් චංෆොන් කියනවා එයාට ඉගැන්නුවේ ෂව් රුවෆොනුයි ජීරුවෆොනුයි නිසා මම ෂව්සු ගැන දන්නවා කියලත් ෂව්සු මේ නගරයට ආපු දවසේ ඉඳලා කට්ටිය එයා ගැන හැගහගෙන හිටියේ ඒ නිසා එයා ගියා කියන පණිවිඩය ඉක්මනටම හැමතැනම පැතිරෙයි කියලා. ඒ වගේම එයා සිටියම බලලා කියනවා චංලුෝයින්ගේ හමුදාව ෂව්සුව නවත්තන්න උතුරු පැත්තෙන් එයාලා නිහඬව ෂව්යූ කුමාරයාට උදව් කරන නිසා කියලා. එතකොට ෂව්යූගේ ආරක්ෂකයා චංලුෝයින්ව හම්බ වෙලා ෂව්යූගේ පණිවිඩය දෙන නිසා චංලුෝයින් ඒක කියවලා අධිරාජ්‍යයාගේ කැමැතිම කුමාරයාව මරණ එක මරණ දඬනය ලැබෙන වරදක් කියලා කියනවා. ඒත් එයාලා හරියට වැඩේ කරොත් බේලි වල ප්‍රධාන නිලතල වලට පත් කරනවා කියන පොරොන්දුව නිසාම එයාලා වැඩේ කරන්න කැමති වෙනවා. ඒ වගේම සූකොන් චංෆොන් කියනවා වූෂුවාන් නගරයේ අය ඊසාන පැත්තෙන් එයි කියලා. එතකොට වූෂුවාන් නගරයේ අය වූෂුවාන්ට නගරය බලා ගන්න කියලා ෂව්සුව නවත්තන්න පිටත් වෙනවා. ඒ වගේම සූකොන් චංෆොන් කියනවා අඳුරුගග නිරිති දිග පැත්තෙන් තියෙන නිසා එයාලා අනිවාර්යෙන් එහි ඉන්න දක්ෂතම මිනිමරුවන් යවයි කියලා. සූකොන් චංෆොන් කියනවා ෂව්සු මේ නගරයට ආපු දවසේ ඉඳලා එයාට උදව් කරන්න පුළුවන් හැම කෙනෙක්ම මම එකතු කරා කියලත් ශ්වේයුවේ නගරයේ බේලි වල හොඳම නගරය කියන්නේ ඇයි කියලා හැමෝටම පෙන්වන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම යා ලෝෂයාට කියනවා හදිසි සංකේතය වෙන චියාන්චන් වෙඩිල්ල යවන්න කියලා. එතකොට එතනට චියන්ලුව රතු ෆීනික්ස්ට ගැලපෙන ඇඳුමක් ඇඳලා එනකොට සූකොන් චංෆොන් එයාට කියනවා ඔයා යන්න ඔයා ගිහිල්ලා ඔයාගේ තනතුර හයියෙන් ඒ හැමෝටම කියලා බය කරන්න කියලත් මම දන්නවා මේ ගමන භයානකයි කියලා ඒත් මට ඔයාව නවත්තන්න බෑ කියලා මම දන්නවා ඒ නිසා යන්න කියලා කියනවා. එයා ගියාට පස්සේ සූකොන් චංෆොන් ලෝෂයාට කියනවා ඔයාලා ශ්වේයුවේ නගරයට වෙලා ඉන්න මම බටහිර පැත්තට යනවා ලෝචින්යන්ව නවත්තන්න කියලා. ඊට පස්සේ ශ්වේයුවේ චියන්චන් වෙඩිල්ල දකින තාං ලියන් යූ ලියන්ගෙන් අහනවා ඔයා යන්න ලෑස්තිද කියලත් අපි ඔයා ආපහු එනකම් මග බලාගෙන ඉන්නවා කියලාත්. එතකොට ලියන් යූට ආචාර කරලා යන්න යනවා. ඒ වගේම ඒ වෙඩිල්ල දකින කඩු හදවත් සොහොනේ ඉන්න ලීහාංගී ලේවූජියට කියනවා ඔයා යනවට මම කැමති නෑ ඒත් ඔයා නොගියොත් ඔයාගේ හොඳම යාළුවා මැරෙයි කියලත් ඔයාට කඩු දෙවියෙක් වෙන්න ඕනේ නම් ඔයා ජීවිතයයි මරණයයි හරහා යන්න ඕනේ ඒ නිසා ඔයා දැන් යන්න කියලාත්. ඒ වගේම ඒ අතරේ ඒ බලෑනිය තියෙන කඳවුරට යේරුවෝයි ඇවිල්ලා සබලුන්ට කියනවා ෂව්චූහ කුමාරයා තියන්චි වලට යන ගමන නිසා එයා අනතුරක ඉන්නේ ඒ නිසා අපි යාට උදව් කරන්න ඕනේ කියලත් මම නියෝග කරනවා මේ බලෑනිය ෂව්චූහ කුමාරයාව අනතුරෙන් බේරගන්න කියලාත්. එතකොට සෙබළු හැමෝම කියනවා අපි ෂව්චූහ කුමාරයාව ආරක්ෂා කරනවා කියලා.
ඊළඟට චීතියන්චන් එක ෂව් යුවෙලි කතා කර කර ඉන්නකොට චීතියන්චන් කියනවා ෂව් චූහ ශ්වේයුවේ නගරයෙන් මෙහාට එන්න පිටත් වුණා කියලා. ඒක අහපු ෂව් යුවෙලි මාලිගාවේ ඉන්න හමුදාවේ ප්‍රධානියා ගෙන්නලා ඒ හමුදාවෙන් සෙබළු 800ක් මට ඕනේ කියලා කියනවා. ඊළඟට ෂව් යුවෙලි හමුදාවෙන් සෙබළු 800ක් අරගෙන එයාලගෙන් අහනවා තනියම TNG වලට එන යොංගන් කුමාරයාව ආරක්ෂා කරලා එයාට එන්න පාර හදලා දෙනවද කියලා. එතකොට ඒ සෙබළු හැමෝම කෑ ගහලා කියනවා අපි ඒක කරනවා කියලා. මෙන්න මෙතනින් මේ කතාවේ 24 වෙනි එපිසෝඩ් එක ඉවර වෙන ගමන් අද මම ගෙනාපු මේ කතාවේ 6 වෙනි පාර්ට් එකත් ඉවර වෙනවා. අද කතාව ගැන ඔයාලා මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි 7 වෙනි පාර්ට් එකෙන් හම්බ වෙමු.